එහෙනම් අපිට කියන්නකෝ වෛද්‍යතුමනි මේ දන්ත විකෘතිතාවයන් ඇති වෙන්නේ ඇයි? මොකක්ද මේකට හේතුව වෙන්නේ? දන්ත විකෘතිතාවයන් ප්‍රධාන වශයෙන්ම හේතු කීපයකින්ද ඇති වෙන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි එකක් හනුවල පිහිටුම. මම අපි උදාහරණයක් විදිහට කිව්වොත් උඩි හනුව ඉදිරියට නෙලා ඇවිල්ලා දැන් ඔකට පින්තූර වලින් දකින්න පුළුවන් යටි හනුව ඇතුලෙන් තියෙනවා. එතකොට තියෙන ගැටලුව තමයි දත් අතර කියන්නේ බොල්ලෑ තත්වයක් කියලා අපි කියන්නේ. දත් ටික ඉදිරියට නෙලා යෑම. එක්කෝ එහෙම නැත්නම් අපිට වෙනවා යටි හනුව ඉදිරියට ඇවිල්ලා උඩ හනුව ඇතුලෙන් තියෙනවා. කියන්නේ උඩ යටි හනුවේ වර්ධනය උඩ හනුවේ වර්ධනයේ සාපේක්ෂව අඩුයි, යටි හනුවේ වර්ධනය වැඩි. ඒ වගේ වෙලාවක යටි හනුව ඉස්සරහට එනවා. ඒ වගේම සමහර වෙලාවට ගැටලුවක් තියෙන්න පුළුවන් උඩ හනුවයි යට හනුවයි දෙකම ඉදිරියට එලා අපි එකට ඉංග්‍රීසියෙන් කියන්නේ බයිමැක්සිලරි ප්‍රොක්ලිනේෂන් කියන තත්ත්වය. ඉතින් ඒ තමයි හනුව කියන්නේ අපේ තියෙන ස්කෙල්ටල් ඩිස්ක්‍රිපන්සි කියලා. කියන්නේ හනුවට තියෙන ගැටලු සම්බන්ධව තියෙන දෙයක්. තව දෙයක් තමයි දත්වල තියෙන ගැටලු ජයනි. දත්වල තියෙන ගැටලු ගැන අපි කතා කරනකොට මෙහෙමයි. දැන් කියමුකෝ අපි ටූත් ඩිස්ක්‍රිපන්සි. ඒ කියන්නේ හකු ඇටේ තියෙන ප්‍රමාණයයි දත්වල තියෙන ප්‍රමාණයයි එකතු කරාම ඒකේ ප්‍රොපෝෂනේට් උනේ නැති වුණොත් එතකොට වෙන්නේ දත් එක ගොඩේ පිනවා. දැන් ඔයගොල්ලන්ට රූපරාමයෙන් දකින්න පුළුවන් දත්වල ප්‍රමාණය වැඩි හකුවටේ ප්‍රමාණයට වඩා. එතකොට අපි ඒකට කියනවා ක්‍රවුඩින් කියලා තත්ත්වය. ඔව් දැන් ඔයගොල්ලන්ට මේ රූප සටහනේ ඒක දකින්න පුළුවන් මේ ක්‍රවුඩින් කියන තත්ත්වය. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවා හනුවේ ප්‍රමාණයට වඩා දත්වල ප්‍රමාණය චූටි පොඩි. එතකොට වෙන ගැටලුව තමයි අපි කියනවා ස්පේසින් දත් අතර හිඩැස් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි අපි උපතින්ම අපි කියනවා අපි මේ විදලිත තත්ත්ව කියලා. කියන්නේ තල්ල දරුවා ඉපදෙනකොට තල්ල යා වෙලා තියෙනවා. සමහර බබාලගේ තල්ල යා වෙලා නැහැ. ඒ වගේ කරුණු හේතු වෙනවා ওই විකෘතතාවය ඇති වෙන්නේ.